හරි. ඊට පස්සේ එන්න ළමයි 1988 අහලා තියෙන ප්‍රශ්නෙට ඒක මෙහෙම කියන පුතේ. ස්කන්ධ M1 M2 කියලා දෙන්නෙක් ඉන්නවලු. ඒක ළමයි දාලා තිනවලු සමාන නෙවෙයි F1 F2 කියලා බර දෙකක්. ඊට තමයි මේ බර දෙකේ ක්‍රියාකාරීත්වය යටතේ ඒ දෙන්න නිශ්චලතාවය ඉඳලා සමාන දුරකදී සමාන ගම්‍යතා ලබා ගන්නවලු. හරි. මම ගන්නම් මෙතන ඉඳන් පුතේ S දුරක් ගියාට පස්සේ මෙයාත් මෙතන ඉඳන් S දුරක් ගියාට පස්සේ ගම්‍යතාව සමානයි. ඒ කියන්නේ මෙයාගේ ගම්‍යතාව මම M1 V1 කියලා ගන්නම්කෝ. මෙයාගේ ගම්‍යතාව M2 V2 කියලා ගන්නම් පුතේ. ඒ දෙන්න සමානයි කියලා තමයි කියන්නේ. සමාන දුරකදී සමාන ගම්‍යතා ගන්නවලු. අපෙන් අහන්න පුතේ F1 බෙදීම F2 ගේ අනුපාතය. මම මෙහෙම ලියන්නම්. ළමයි මේ කට්ටියට නිශ්චලතාවය ඉඳලා මේ F1 බලය දැම්මට පස්සේනේ ගම්‍යතාවයක් එහෙම නැත්නම් චාලක ශක්තියක් ලබා ගන්න පුතේ. එහෙනම් මම මෙහෙම ලියන්නම්. හරිද? අ, යෙදූ බලයෙන් කළ කාර්යය. යෙදූ බලයෙන් කළ කාර්යය සමාන කරනවා පුතේ. වැඩි වූ චාලක ශක්තියට. වැඩි වූ K ඊට. නොක සමාන කරනවා. පුතේ යෙදූ බලෙන් කර කාර්ය ලියන්න පුළුවන් Fs කියලා. වැඩි වූ චාලක ශක්තිය ලියන්න පුළුවන් පුතේ භාගයක් MV වර්ගය කියලා. දැන් අපිට චාලක ශක්තිය සහ ගම්‍යත අතර සම්බන්ධයක් ලබා ගන්න පුළුවන් මෙන්න මෙහෙම බලන්න චුට්ටක්. මම ලියනවා චාලක ශක්තිය සමානයි භාගයයි MV වර්ගය කියලා ලියනවා. පුතේ භාග්‍ය වතාවක් M වතාවක් V එක V අකුරක් මෙහෙන් ලියා ගන්නවා. මෙන්න මේ විදිහට. හරිද? එතකොට දැන් ළමයි මේකෙන් හරිනේ මේකෙමුත් තමයි මේ ප්‍රකාශනය වෙනවනේ පුතේ. මම දැන් කරන්නේ උඩට දානවා M අකුරක් යටටත් දානවා M අකුරක්. දැන් ළමයි මෙතනින් MV කෙනෙක් හැදෙනවා මෙතනත් MV කෙනෙක් හැදෙනවා. බලන්න තේරෙනවද කියලා? මේ M අකුරු දෙක අතින් වහගත්තාම චාලක ශක්තිය ප්‍රකාශනය තමයි ආයෙ හම්බෙන්නේ. දැන් පුතේ මම කරන්නේ භාගයක් MV ට දානවා ගම්මිතාව මේ MV ට දානවා ගම්මිතාව බෙදීම M. මේකෙන් මට සූත්‍රය නෑ පුතේ P වර්ගයේ බෙදීම 2M තමයි චාලක ශක්තිය කියලා. එහෙනම් මම චාලක ශක්තිය මේ සූත්‍රය දාන්නම් පුතේ. Fs සමානයි කියලා දාන්නම්. Fs සමානයි P වර්ග බෙදීම 2M. ඔන්න ඔක හදා ගන්නවා. දැන් මම කරන්නේ පුතේ අවස්ථා දෙකට අපේ බලයන් අතර අනුපාතය. එහෙනම් මම මෙහෙම කරනවා. පළවෙනි අවස්ථාවට දාන්න මේ සූත්‍රය. එතන මට එනවා F1 S සමානයි. ඒ ගම්මිතාව මම P වර්ග කියලා ගන්නවා පුතේ. දේවතාවක් ස්කන්ධ M1. දෙවෙනි එකට දැම්මම පුතේ මට ලියන්න පුළුවන්. එයාගේ බලය F2 විස්ථාපන ස්ම තමයි පුතේ. ගම්මිතාව දෙක සමානයි කියනකොට පුතේ. එහෙනම් මෙයා ගම්මිතාවත් මම Pම කියලා ගන්නවා. එයාගේ ස්කන්ධය පුතේ M2. බලන්න තේරෙනවද කියලා? දෙන්න සමාන විස්ථාපන ගියේ සහ ලබාගත් ගම්මිතාවත් සමානයි. දැන් පුතේ දෙන්න බෙදන්න F1 F2 කියන්නේ මෙයා මෙයාගෙන් බෙදන්න පුතේ. එතන මට මෙන්න මෙහෙම එනවා. F1 S බෙදීම F2 S සමානයි කියලා එනවා. මෙතනින් මේ P වර්ග බෙදීම දෙකක් M1 P වර්ග බෙදීම දෙකක් M1 බෙදීම P වර්ග බෙදීම දෙකක් M2. හරිනේ වැඩේ. ඊට පස්සේ බලන්න මෙතනින් P වර්ගයට P වර්ග කැපෙනවා දෙකට දෙක කැපෙනවා S S කැපෙනවා. උත්තරේ මට එනවා පුතේ M2 බෙදීම M1 කියලා. එන ආන්සර් එක එනවා 2 කියලා. එන ආන්සර් එක 2. හරිනේ වැඩේ. හදාගමු.